න්‍යාස වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. මේකෙදී අපි කතා කරමු න්‍යාස වර්ග මොනවද කියලා. මූලික වශයෙන් න්‍යාස වර්ග 13ක් තියෙනවා. ඒකේ මුල් න්‍යාස වර්ග 4 අපි මේකෙදී ආවරණය කරමු. ඉදිරියට එන වීඩියෝස් වලදී අපි ඉතිරි න්‍යාස වර්ග ටික සාකච්ඡා කරමු. පළවෙනි න්‍යාස වර්ගයේ විදිහට තියෙන්නේ හරි සරල එකක්. පේලි න්‍යාස. පේලි න්‍යාස. පේලි කියන වචනේම තේරෙනවනේ මේක පේලියක් කියලා. ඔව්. මෙයාට තියෙන එක පේලියක් විතරයි තීරු n ප්‍රමාණයකට යන්න පුළුවන්. අපි සාධාරණ අවස්ථාවක් අංකනය කරමු. a කියලා න්‍යාසයක්. මේකේ a1 a1 2 a1 3 a1 4 ওই විදිහට එකයි n දක්වාම යන්න පුළුවන්. මෙයාට ඇත්තටම ගණය වෙන්නේ මොකද්ද? මෙයාගේ 1 වැඩි කිරීම n. මොකද මෙයාගේ n වෙනි තීරය වෙනකම් යනවා. පළවෙනි තීරයේ සිට n වෙනි තීරය දක්වා යනවා. හැබැයි එයාගේ හැම වෙලාවෙම පොදු වුණ කාරණේ එක පේලියයි තිබ්බේ. අපි තව උදාහරණයක් කතා කරමු. b කියලා 1.34. මෙයාගේ ගණය වෙන්නේ මොකද්ද? පේලි එකයි තියෙන්නේ, තීර තියෙනවා 4ක්. විශේෂත්වය එක පේලියයි යට තියෙන එකට කියනවා අපි පේලි න්‍යාස කියලා. ඊට පස්සේ දෙවෙනි වර්ගයේ විදිහට අපි තීරු න්‍යාසය කතා කරමු. තීරු න්‍යාස කියනකොටම තේරෙනවනේ යට තීරුවක් විතරයි තිබ්බේ. පේලියේ කාරණේ අනිත් පැත්ත තීරුවක් විතරයි තියෙන්නේ. අපි උදාහරණයක් ගමුකෝ. සාධාරණ අංකනේ. පළවෙනි අවයවය a1 1. දෙවෙනි අවයවේ a2 1. තුන්වෙනි අවයවේ a3 1. n වෙනි අවයවේ an 1. මෙයාට මේ වෙලාවේ පේලි තියෙනවා 1යි 2යි 3යි ඔහොම n දක්වා පේලි තියෙනවා. හැබැයි යාට එක තීරුවක් විතරයි තියෙන්නේ. මෙයාගේ අපි කොහොමද ගණය ලියන්නේ? මෙයාගේ පේලි තියෙනවා n ප්‍රමාණයක්, තීර තියෙන්නේ 1යි. අපි තව උදාහරණයක් කතා කරොත් BC 0.3 මේ තියෙන්නේ තීරු න්‍යාසයක්. ඇයි? මෙයාට තියෙන එක තීරුවක් විතරයි. එතකොට මෙයාගේ අංකනේ පේලි තියෙනවා 1 2 3. පේලි තියෙනවා 3ක්, තීර තියෙන්නේ 1යි. එයාගේ ගණය ඇවිල්ලා 3 එකේ න්‍යාසයක්. හරි. තුන්වෙනි එක විදිහට අපි සමචතුරාශ්‍ර න්‍යාස කතා කරමු. සමචතුරාශ්‍ර න්‍යාස. ඒකේ විශේෂත්වය තියෙන්නේ සමචතුරාශ්‍රයක් කියනකොට මොකද තේරෙනවද? දිග පළල සමානයි කියලා. මේ න්‍යාසවල දිග පළල කියලා කියන්නේ මොකද්ද? දිග පළල කියලා කියන්නේ පේලි ගානයි තීර ගානයි. එතකොට සමචතුරාශ්‍රයක් දිග පළල සමාන වෙනවා වගේ සමචතුරාශ්‍ර න්‍යාසයක පේලි ගානයි තීර ගානයි සමාන වෙනවා. සරලයි. පේලි ගානයි තීර ගානයි සමාන වෙනවා. සමචතුරාශ්‍ර න්‍යාසයක් කියන්නේ පේලි ගානයි තීර ගානයි සමාන වෙච්ච න්‍යාසයක්. අපි උදාහරණයක් ගමු. සම්මත අංකණයෙන් අවයව 1 1 a1 2 ওই විදිහට යනවා a1 n දක්වා. මේ පැත්තට a2 1 a3 1 ওই විදිහට යනවා an 1. ඔන්න ඔය විදිහට මේ පැත්තෙන් අපි ගත්තොත් මේ අන්තිම එක ඇවිල්ලා n වෙනවා. මෙයාගේ න්‍යාසයේ ගණය වෙන්නේ මොකද්ද? n/n. n න්‍යාසය. ඊට පස්සේ අපි ඒකට උදාහරණයක් කතා කරමුකෝ. b කියලා මෙයාගේ අවයව ගත්තොත් උදාහරණයක් විදිහට 1.1 1 1 1 1 2 3. මොකද වෙන්නේ? මේකේ පේලි ගානයි තීර ගානයි සමාන වෙනවා. ඒ කියන්නේ පේලි තියෙන්නේ 3යි, තීර තියෙන්නේ 3යි. එහෙනම් 3 වැඩි කිරීම 3. 3 සමචතුරාශ්‍ර න්‍යාසයක්. 3 සමචතුරාශ්‍ර න්‍යාසයක්. සමචතුරාශ්‍ර න්‍යාස කියද්දී මේකේ එක විශේෂ කාරණයක් වෙනවා. ඔයා බැලුවොත් මෙයාගේ මේ i නැත්නම් අපි සාධාරණ අංකණයද ගත්තේ ij කියලානේ කිව්වේ. අවයව අංකණය කරද්දී මේ i වලින් නිරූපණය කරන්නේ පේලි කිව්වා, j වලින් නිරූපණය කරන්නේ තීර කිව්වා. එක වෙලාවක් එනවා මේ i අගයයි j අගයයි සමාන වෙන අවස්ථාවන්. හොඳට බැලුවොත් මෙන්න මෙයාගේ මෙන්න මේ 3 එක මම ඔය සම්මත අංකණයෙන් අවයව දැක්කොත් a1 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 පළවෙනි පේලි තිබ්බ අවයව ටික සම්මත අංකණය. ඊට පස්සේ a2 1 a2 2
A2 3 දෙවෙනි පේලිය සම්මත අංකණයෙන් අවයව ටික A3 1 A3 2 A3 3 තුන්වෙනි පේලිය සම්මත අංකණය. මෙන්න මෙයා A1 1 මොකද වෙලා තියෙන්නේ? අයියාගේ ජයගේ සමාන වෙලා. මේ A2 2 මොකද වෙලා තියෙන්නේ? අයියාගේ ජයගේ සමාන වෙලා. මේ A3 3 අයියාගේ ජයගේ සමාන වෙලා. මොකද්ද? I සමානයි J වෙන අවස්ථාවල්. මොකද උනේ? A1 1 A2 2 A3 3 මෙන්න මේ අයියාගේ ජයගේ සමාන වෙන අවයව තියෙන මෙන්න මේ පේලියට අපි කියනවා විශේෂ නමක් ප්‍රධාන විකරණය කියලා. මේකට කියන්නේ ප්‍රධාන විකරණය. ප්‍රධාන විකරණය කියලා කියනවා. ඒ ප්‍රධාන විකරණයට උඩින් අවයව ටිකක් තියෙනවා. මේ තියෙන ප්‍රධාන විකරණයට උඩින් තියෙන අවයව ටික. ආයෙත් ඒ ප්‍රධාන විකරණයට යටින් තියෙන අවයව ටිකකුත් තියෙනවා. ප්‍රධාන විකරණයට උඩින් අවයව ටිකක් තියෙනවා. ආයෙත් ප්‍රධාන විකරණයට යටින් අවයව ටිකක් තියෙනවා. ප්‍රධාන විකරණය කිව්වේ මොකද්ද? එයාගේ අයියාගේ ජයගේ සමාන වෙන අවස්ථාව. ඒ කියන්නේ I 1 A1 1 A2 2 A3 3 කියන අවයව ටිකනේ. එතකොට මේ ප්‍රධාන විකරණයට උඩින් තියෙන අවයව වල හැම තිස්සෙම I අගය කුඩා වෙනවා J අගයට වඩා. මේ 1 2 2 විශාලයි. 1 3 3 විශාලයි. ඊට පස්සේ ප්‍රධාන විකරණයට යටින් තියෙන අවයව වල හැම තිස්සෙම I අගය විශාල වෙනවා J අගයට වඩා. I අගය විශාල වෙනවා J අගයට වඩා. මේ වීඩියෝ එකේ කතා කරන අන්තිම වර්ගය මේ වීඩියෝ එකේ කතා කරන අන්තිම වර්ගය විකර්ණ න්‍යාසය. විකර්ණ න්‍යාසය. විකර්ණ න්‍යාසය කියන්නේ එක්තරා විදිහේ සමචතුරස්‍ර න්‍යාසයක්. සමචතුරස්‍ර න්‍යාසයක් කියන එක අපි ඉස්සෙල්ලා කතා කරා මොකද්ද? පේලි ගානයි තීර ගානයි සමාන වෙන. ඒකේ අපි විශේෂ එක්කෙනෙක් කතා කරා මොකද්ද? ප්‍රධාන විකර්ණය කියලා එකක්. ප්‍රධාන විකර්ණයේදී මොකද වෙන්නේ? ඒ අවයව වල I J සමාන වෙන. විකර්ණ න්‍යාසයක ප්‍රධාන විකර්ණයේ අවයව හැර ඉතුරු අවයව සියල්ලම බිඳුවක් වෙනවා. ප්‍රධාන විකර්ණයේ හැර සියලු අවයව සියල්ලම බිඳුවක් වෙනවා. මම ගණය 3යි 3ක් වෙන න්‍යාසයක් උදාහරණයක් විදිහට ගන්නම්කෝ. විකර්ණ න්‍යාසයක් විදිහට මෙයා 1.0.7 ඔන්න මේවට තමයි විකර්ණ න්‍යාස කියලා කියන්නේ. මේක සමචතුරස්‍ර න්‍යාසයක් 3/3 සමචතුරස්‍ර න්‍යාසය. එයාගේ ප්‍රධාන විකර්ණය හැර ඉතුරු අවයව සියල්ලම බිඳුවක් වෙනවා. ඉතුරු අවයව සියල්ලම බිඳුවක් වෙනවා. ඒ කියන්නේ I අසමානයි J වන හැම තිස්සෙම I අසමානයි J වන හැම තිස්සෙම AIJ නැත්තම් අවයව AIJ නැත්තම් මේ න්‍යාසයේ අවයව සියල්ලම බිඳුවක් වෙනවා. ඔක තමයි විකර්ණ න්‍යාසයක් කියලා කියන්නේ. ප්‍රධාන විකර්ණ අවයව බිඳුවක් නොවන විකර්ණයෙන් පිට තියෙන අවයව සියල්ලම බිඳුවක් වෙන න්‍යාස විකර්ණ න්‍යාසයක් වෙනවා. මේක සමචතුරස්‍ර න්‍යාසයක්. හරි. එතකොට මේ න්‍යාස වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක අපි න්‍යාස වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. මම හර්ෂ